හරිද? හරි ඊළඟ රූල් එක the quotient rule හරිද? හරි මේක ලියා ගන්න dx හරි මේ ලියා ගන්න හරිද මේකේ තියෙන්නේ අර මේ උඩ තියෙන සම්පූර්ණ යාල ප්‍රොඩක්ට් රූල් එක විදිහම තමයි හරිද මෙතන බෙදන්න තියෙන්නේ fx කියන සිතේ gx කියන සිතේ බෙදන්න කියලා කියන්නේ හරිද එතකොට මෙතනට එන්නේ අර මේ කලින් ප්‍රොඩක්ට් රූල් එකේ ඉගෙන ගත්ත තියරි කෑල්ල තමයි මොකද පළවෙනි මුලින්ම යට තියෙන එක මුලින්ම වෙනවා ඊට පස්සේ මේකේ ඩිෆරන්ෂන් එක ගන්නවා fx විතේ ඊට පස්සේ fx ලියනවා ඊට පස්සේ ඩිෆරන්ෂන් එක ගුණ කරනවා මේ ex වල ඊට පස්සේ යටට එන්න ඕන මේ යට බෙදන්න තියෙන පදයේ වර්ගය අනිවාර්යෙන් මෙතන මේ fx ලියලා හරියන්නේ නැහැ මෙතනට අනිවාර්යෙන්ම ලියවෙන්න ඕන gx මෙතනත් මුලින් gx එන පදේ gx මේ ඩිෆරන්ෂන් වෙන්නේ නැති පදේ මුලට එන්න ඕන හරිද මේක එහෙම ගමු එළිය කියලා ගමු මේව ගත්තොත් අපිට ලියන්න පුළුවන් f dash x මේ විදිහට ලියා ගන්න පැටලෙනවට මේකත් ලියා ගන්න මේ මෙතන කතා කරපු ඒවායි මෙතනත් දීලා තියෙන්නේ මේකත් ලියා ගන්න ලියාගෙන මේ ගාන හදන්න ඔය ගානක් දාන්න හරි මේ ගණන් දෙක හදන්න මේ යට තියෙන ගානයි මේ ගානයි හරි මේ දැන් අපි මේකට දාලා ලියමු හරිද f dash x සමානයි ඉන්න පළවෙනි පදේ එක ලියනවා නිකම්ම 2x වෙන 1 කියලා ඊට පස්සේ මේකේ ඩිෆරන්ෂියේෂන් d බෙදීම dx 2x ඊට පස්සේ මයිනස් ඊට පස්සේ දෙවෙනි යට තියෙන පදේ තමයි මුලින් ලියන්න ඕන 2x d බෙදීම dx ඩිෆරන්ෂියේෂන් එක ලියන්න ඕන මේකේ පේනවනේ ඊට පස්සේ එකේ වර්ගයෙන් බෙදන්න ඕන මේක තමයි පළවෙනි පදේ 2x ඍණ එකේ වර්ගය හරිද දැන් ඉතින් ඔයාලා දන්න සාමාන්‍ය විදියට මේක සුළු කරන් ඉන්නයි තියෙන්නේ සංපදේ මේක අවකලනය කරාම මොකක්ද එන්නේ මේක අවකලනය කරාම මොකක්ද දෙකයි මෙතන බිඳුවයි නැත් එන්නේ දෙකයි කියලා ඉතින් 2x මේකේ වර්ගය මෙතන එනවා 4x අලියමු 4x ඍණ 2 ඍණ 4x මේකට මේක කැපිලා යනවා 2x ඒ වර්ගය ඔන්න මේක සුළු කරගන්න නැත්තම් ඔහොම තිබ්බත් කමන්නේ ඉතින් දෙක එදින 2x ඍණ 1 වර්ගය උත්තරේ ඊළඟ ගාන මොකද්ද x සමානයි x
බෙදීම එක ඍණ x. හරිද? ඉතින් මේකත් අර විදිහටම දාගෙන යන්න ඇති. යටපදේ 1 උඩපදේ 2. පදේ ලිව්වා. සරි කිරීම බිංදුව ඍණ 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 x වර්ගය. දැන් මොකක්ද වෙන්නේ? එතන i1යි වෙනවා ඍණ x ඍණ ඍණයි ඍණයි ඍණ වෙනවා. එක ඍණ x මෙතන එනවා. එතන ඍණයි. ඒයි ධන x එනවා. ඍණ x වර්ගය. එතන මෙතන මේ කැපිලා යනවා. ඊට පස්සේ එක බෙදීම එක ඍණ x වර්ගය කියලා එනවා. හරිද? හරිද? ඊට පස්සේ බලන්න නෝට් එක මේකේ තියෙනවා derivative of trigonometric functions. ත්‍රිකෝණමිතික චිතවල අවකලනය. ත්‍රිකෝණමිතික චිතවල අවකලනය. මේවා සාධනය කරන එක මම හිතන්නේ ඔයාලෙන් බලාපොරොත්තු වෙයි කියලා. එතකොට මේවා ඔයාලා මතක තියාගෙන ඉන්න ඕන. මේවා මතක තියාගෙන ඉන්න නැතුව ගණන් හදන්න බැරිය. හරිද? දැන් මෙච්චර වෙලා අපි ඇදුවේ මේ ශ්‍රිත sin x cos x tan x ඒ වගේ ත්‍රිකෝණමිතික ශ්‍රිත නැතුව නිකන් ශ්‍රිතනේ. ඒක ත්‍රිකෝණමිතික ශ්‍රිත ආවොත් හදන්නෙත් මේ අපි හදපු විදිහටම තමයි. ඔක්කොම ඒ විදිහටමයි යන්නේ. වෙනස වෙන්නේ ඒව අවකලනය වෙනකොට අවකලනය වෙන්න ඕන මේ නෝට් එකේ තියෙන විදිහට. මේ එතකොට ඒ ටික ඔයාලා මතක තියාගෙන ඉන්න ඕන. හරිද? එයිලා sin x වල අවකලනය cos x. හරිද? cos x වල අවකලනය ඍණ sin x. tan x වල අවකලනය sec වර්ග x. ඊට පස්සේ cosec x වල අවකලනය ඍණ cosec x cot x. ඊට පස්සේ තියෙනවා sec x වල අවකලනය sec x tan x කියලා. ඊට පස්සේ cot x වල අවකලනය ඍණ cosec වර්ග x කියලා තියෙනවා. මේක මතක තියාගන්නකොට මෙන්න මේ වගේ දෙයක් මතක තියාගන්න පුළුවන්. මේ 100 අකුරෙන් පටන් ගන්න ඒ වගේ මේ තියරියක් නෙවෙයි හොඳේ. මේක තියරියක් නෑ. මේක නිකන් අර මතක තියාගන්න. මොකක් හරි අපි දැන් මෙතන තියනානේ 6ක්. ඒ 6 100 අකුරෙන් පටන් ගන්න ඒවා තියෙනානේ. ඒ වගේ අවකලනයේ නැ හැම පදේම ඍණ ලකුණක් එනවා. හරිද? මේ නිකන් ඔලුවට දාගන්න මතක තියාගන්න ඒවා කියන්නේ. මේ ඍණ ලකුණක් එනවා බලන්න මේ. cos x කියන්නේ 100 අකුරෙන් පටන් ගන්න. cos x වල අවකලනය ඍණ sin x වෙනවා. හරිද? ඊට පස්සේ ආයේ cosec x වල අවකලනය ඍණ cosec x මේ cot x කියලා එනවා. ආයෙන්නේ cot නේ. එතකොට cot x වල අවකලනය ඍණ cosec වර්ග x වෙනවා. ඒ අර 100 අකුරෙන් පටන් ගන්න හැම එකටම මේ ඍණ විදියට තමයි අවකලන එන්නේ. එතකොට ඔය විදියට මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ sin x සහ cos x එක ඉතින් අපි හැමෝම දන්න යූෂුවල් එකනේ. ඒ වගේ ඒවා ඉතින් දැන් මේ ටික ඔයාලගෙන් සාධනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ඔයාලා ඉතින් මේ ටික මතක තියාගන්න ඕන. ඉස්සරහට ගණන් හදන්න මේ ටික ඕන. මේ ඒක නිසා මේ ටික ඔක්කොම ඔළුවේ තියාගන්න. ඊට පස්සේ මේ දැන් ඒකේ අනිත් පැත්තක් තියෙනවා ඉන්වර්ස් ෆන්ක්ෂන් වල. ඒ කියන්නේ sin වල ඍණ
sin ඍණ 1යි x කියන එක. මේ ඒවත් ඒ ටිකත් ඉතින් ආයෙ මතක තියාගන්න තමයි තියෙන්නේ. එතනත් 6ක් තියෙනවා උඩත් 6ක් තියෙනවා. මේ ඔක්කොම මේ මතක තියාගන්න ඕන. මේ වෙන කරන්න දෙයක් නෑ ඉතින්. මේ ටික මතක තියාගන්න ඕන. ඉතින් මතක තියාගත්තේ නැත්නම් ඔයාලට මේ එතනින් ඉස්සරහට ගණන් හදන්න බෑ. එතනින් ඉස්සරහට ගියාම ඉතින් දැන් මීට කලින් අපි පාවිච්චි කරපු ශිත වලටත් මේ sin x cos x අදාළ ශිත දෙන්න පුළුවන්. එතකොට ඒවයි අල්පකලනයක් ගන්න වුණොත් ඔයාලට මේක මතක් කරලා තමයි දාන්න තියෙන්නේ. නැතුව ඉතින් මේ වෙන දාන්න විදියක් නැහැ. එතකොට මේ ත්‍රිකෝණමිතික ශිතවල අවකලනය ඊට පස්සේ මේ ත්‍රිකෝණමිතික ශිත ඉන්වර්ස් ත්‍රිකෝණමිතික ශිතවලත් අවකලනය මේ දෙක මතක තියාගන්න ඕන. හරිද? උදාහරණයක් ඕනද? හරි මේක හදමු දැන් මේ අපි බෙදීමනේ කරේ. මේ හදන්න fx සමානයි sec x බෙදීම 1 ධන tan x. හදන්න බලන්න. හරි මේ යට එක මකනවා උඩ එක හදමු. හරි. දැන් මෙතන තියෙනවා බෙදීමක්. මොකද්ද කරන්න ඕන? ඒකට මොකද්ද ගන්න රූල් එක? ඈ මේකට ගන්න රූල් එක මොකද්ද? මේක හදන්න. recursion rule එක ගන්න ඕන. එහෙනම් මොකද්ද? මුලින්ම යටපදේ තියෙනවා. ඊට පස්සේ අවකලනය තියෙනවා දෙවනි පදේ. ඊට පස්සේ ඍණ. ඊට පස්සේ අවකලනය තියෙනවා සම්පූර්ණ පදේ යොදන්න ඕන මොකෙන්ද? වර්ගය. කියන්න බලන්න. කියන්නේ sec x වල අවකලනය මොකද්ද? මේකේ අවකලනය මොකද්ද? මේකේ අවකලනය මොකද්ද? මෙතන ඔව් මේකත් වෙනම දාන්න ඕනේ හරිනම් හොදේ. මෙතනට dvdම dx කරලා මේකට වෙනම dvd dx කරලා තියනවා. බෙදීම වර්ගය. දැන් මේ පදයෙන් මේකට යන්න ඕනේ මේකෙන් මේකට යන්න ඕනේ. දැන් දල්ලකුණක් තියෙන නිසා x tan x මේ කරනවා මෙතන tan එකක් තියෙනවා මෙතන tan එකක් තියෙනවා. කොට වෙනවා sec x tan වර්ග x. මෙතන මේක සුළු වුණාම මේ පදේ sec වර්ග x ඒක ගුණ වෙන්න ඕනේ sec x වලින්. කොට වෙනවා sec ඝනයයි x කියන. හරි නේද? හරිද? දැන් මෙතන තියෙන්නේ මේ ගුණ කිරීම. එතකොට මොකක්ද මේකට දාන්න ඕන? මේකට අපි product rule එක දාන්න ඕන. හරිද? x වැඩි කිරීම d බෙදීම dx tan inverse x
ධන tan inverse x d බෙදීම dx කිරීම x එතන එනවා x එහෙම වෙනවා tan inverse x වල අවකලනය මොකද්ද එකදන x වර්ග ධන x අවකලනය කරාම එකයි x බෙදීම එකදන වර්ග හතරේ හරිනේ ප්‍රශ්න නැහැනේ හරි මේ ඊළඟට කතා කරන්න යන්නේ මේ වැදගත්ම රූල් එකක් හරිද ඉස්සරහට ගොඩක් ඕන වෙනවා මේ ඕන වෙන රූල් එකක් the chain rule හරිද chain rule මේක ගොඩක් වැදගත් එකක් මේක මේ කියන්නේ සූත්‍රයක් විදිහට dy බෙදීම dx සමානයි dy බෙදීම du කිරීම dx මේක මේකේ තේරුම තමයි මේ මෙතන මේකට මෙතන මේ කැපිලා යනවා කැපිලා ගියාම dy බෙදීම dx ඉතුරු වෙනවා මෙතන ඒක පාදක කරගෙන තමයි මේක ලියන්නේ මේ මේක තමයි රූල් එකේ ඩෙෆිනිෂන් එක මේක ලියා ගන්න කොටු කරන්න ඒකේ මේ ගානක් හදනකොට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. හරිද? හරි. අපිට පුළුවන් මෙන්න මේ වගේ කරන්න. අපිට දෙනවා ශ්‍රිතයක් අස්සිරි වලේ කියලා දෙනවා. හරිද? දැන් මේක තමයි අපි අවකලනය කරන්න ඕන. හරිද? එතකොට මේක අවකලනය කරන්න අපිට මුලින්ම කරන්න පුළුවන් මෙන්න මේව දෙයක්. හරිද? මෙන්න මෙතන තියනවානේ අපිට දීලා ශ්‍රිතයක්. හරිද? ශ්‍රිතයේ පස්වෙනි බලයක් තියෙනවානේ. අපිට මේ ශ්‍රිතය වෙනම අංකනයක් දෙන්න පුළුවන්. හරිද? අපි කියමු මෙන්න මේ කොටස අපි කියමු u කියලා. හරිද? u කියලා දුන්නාම අපිට ලියන්න පුළුවන් නේද ශ්‍රිතයක් y මේ y වලට ලියුවොත් y සමානයි u වල පස්වෙනි බලය කියලා. පුළුවන් නේ? ඊපස්සේ අපි u වලට ලියනවා u සමානයි x ධන 2. හරිද? මේව ලියා ගන්න පුළුවන්ද? පුළුවන් නේ? මේ කියන එක අපි මේ විදිහට ලියා ගන්න. දැන් තියෙන්නේ මේක මෙන්න මේකට දාලා සුළු කරගන්නයි තියෙන්නේ. හරිද? මම මෙහෙම කතාවක් කියන්නම්. මේකේ අවකලනය ලියනවා නම් හරිද? අර අපි ලියුවේ d බෙදීම dx කියලා. ඒ x වලින් අපි ලියන්නේ මෙන්න මෙතන සංගුණකය x නම්. හරිද? එතකොට දැන් මෙතනදී මේක සංගුණකය x නේ. එතකොට අපි මොකක් විශේෂයෙන්ද අනුකලනය කරන්න ඕන? x විශේෂයෙන්. එතකොට ඒ වගේම මෙතනදී අපි අනුකලනය කරන්න ඕන u තියෙන නිසා මෙතන පදේ විදියට u විශේෂයෙන්. එතන අපි වෙන අකුරක් තියෙන z කියලා හිතපන්. එතකොට අපි අනුකලනය කරන්න ඕන z විශේෂයෙන්. හරිද? එතකොට
අපිට ලියන්න පුළුවන් d බෙදීම කියන්නේ මේ අවකලනය u විෂයෙන් හරිද y ගේ u විෂයෙන් y ගේ අවකලනය හරිද මෙතන ලියන්නේ එතකොට කොහොමද මෙතන ඉස්සරහා තියෙන්නේ u හොඳ එතකොට මෙතන ලියන්නේ කොහොමද x විෂයෙන් u ගේ අවකලනය මේක මේ විදිහට අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ විදිහට සුළු කරගන්නයි තියෙන්නේ. හරිද? එතකොට මෙතන u වෙනුවට මේක ආදේශ කරගන්න. එතන y වෙනුවට මේක ආදේශ කරගන්න. හරිද? ඕක තමයි මූලිකව චේන් රූල් එක කියන්නේ. හරිද? දැන් මේක බලමුකෝ. මේක මම අනම් අල්ලලා දෙන කලින් එකක් කරලා බලන්න. දැන් මේ සූත්‍රය මතකයිනේ. මේක මා කරනවා. හරිද? දැන් අපි හොයන්න ඕන dy/dx. හරිද? dy/dx තමයි මේ චේන් රූල් එකේ ඒක. හරිද? දැන් මොකක්ද කරන්න ඕන? dy/dx හොයන්න මේ අරක තිබ්බ විදිහට dy බෙදීම du නේ. එතකොට මොකද කියන්නේ එතන? d y. එතකොට u විෂයෙන් අවකලනය කරන්න ඕන. එතකොට මෙතන අපිට ලියුව හැකි y ගේ අවකලනය y ගේ අවකලනය මොකක්ද? නේ මේකේ අවකලනය බා du u වල 5. හරිද? හරිනේ? වැඩි කරන්න ඕන මේකෙන්. එතකොට බෙදීම dx yx හරිද? දැන් ඉතින් අර කලින් උඹලා අනුගමනය කරපු තීරණ ටික අනුගමනය කරලා අවකලනය කරන්නයි තියෙන්නේ. මොකක්ද මෙතන වෙන්නේ? මේක අවකලනය වුණාම y u වල 4 වෙනි බලය වැඩි කිරීම මේක අවකලනය කරාම 3 යන බිඳුව එන 3යි. දුන්නේ මතක මගේ අපෝ හලයි u වල හරිද? දැන් මේක එතන දීලා තියෙනවානේ. 5 u වල 4 වෙනි බලය කියලා අපිට මේ u වෙනුවට මේ පදේ ආදේශ කරන්න පුළුවන්. එතන හැකි 15යි 3x ධන 2. හරිද? දැන් මේක හරිද? දැන් මේකෙත් ඉතින් අර වගේම තමයි. මේ පදේ ගමු අපි u කියලා. හරිද? එතකොට u සමානයි 2x වර්ග ධන x ධන 1. හරිද? ඊට මේ fx කියන එක y විදියට ගත්තොත් එතකොට එනවා u වල භාග වෙනි බලය කියලා. හරිනේ? මේ ප්‍රශ්නයක් නැහැනේ. එතකොට මෙතනට u විෂයෙන් අවකලනය වෙනකොට y වලට එන අගය මොකද්ද? u වල භාග වෙනි බලය. ඊට පස්සේ මෙතනට එන්නේ මොකද්ද? එක අවකලනය කරන්න තියෙන්නේ මේක 2x වර්ග ධන x ධන 1. මේක අවකලනය කරාම වෙන්න ඕන භාගයයි u මේ භාගය ඍණ 1 වුණාම ඍණ භාගයක් ඉතුරු වෙනවා. වැඩි කිරීම මේක අවකලනය කරාම 2 වැඩි කිරීම 2 x කියලා පළවෙනි බලයක් ඉතුරු වෙනවා. ධන 1 ධන බිඳුව. එනවා භාගයයි u
භාගයෙන් බලය වැඩි කිරීම 4x ධන 1යි කිය. හරිද? දැන් මේකේ මේ භාග වෙන බලයක් තියෙන නිසා මේක යටට ගේමු. අන්තිම උත්තරය ගන්න. භාගයයි u වල භාග වෙන වෙලට ඍණ භාග්‍ය බලයක් තියෙනවා. මේ යට වෙන භාග වෙන බලයක් විදිහට උඩ ඉතුරු වෙනවා x ධන 1. දැන් අපිට මේ u වෙනුවට අපි අර දාගත්තු පදේ ආදේශ කරගන්න හැකි. එතකොට x ධන 1 උඩ ඉතුරු වෙනවා යට දෙක වැඩි කිරීම 2x වර්ග ධන x ධන 1. වර්ගමූලයක්ම දාමු. ඊළඟට යන්නේ